1973 යොම් කිපූර් යුද්ධය එහෙම නැත්නම් ඊශ්‍රායල් අරාබි යුද්ධයට මේ වෙනකොට වසර 52ක් ගත වෙලා තියෙනවා. ඉතින් මේ යුද්ධය ඊශ්‍රායල් සහ මැදපෙරදිග විතර නෙවෙයි ලෝක දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් කරන්න හේතු වුණා. ඉතින් අද අපි කතා කරන්නේ 1973 යොම් කිපූර් යුද්ධය ගැන. 1973 යොම් කිපූර් යුද්ධය ගැන කතා කරන්න කලින් සාමාන්‍ය ලංකාවේ ගොඩක් අය දන්න යුද්ධය තමයි දින 6 යුද්ධය. දින 6 යුද්ධය ඇති වෙන්නේ 1967 වර්ෂයේදී. ගොඩක් අය දින 6 යුද්ධය දකින්නේ මිරකල් එකක් විදිහට. දින 6 යුද්ධය ගැන කතා කරද්දී අපිට නම් කිහිපයක් මතක් වෙනවා. පළවෙනියටම ඔළුවට එන නම තමයි මොෂේ දයන්. මොෂේ දයන් තමයි ඊශ්‍රායලයේ ඒ යුද්ධ ක්‍රියාන්විත කරන නායකත්වය ලබා දෙන්නේ. අනිත් පැත්තෙන් අබ්දුල් ගමාල් නසාර්, ඒ වගේම ජෝර්ඩානයේ පැත්තෙන් හුසේන් රජු වගේ විවිධ චරිත ගැන අපිට මතක් වෙනවා. ඉතින් 1967 දින 6 යුද්ධය අවසන් වෙනකොට සිටියම දැක්වෙන්නේ මෙන්න මේ විදිහට. විශේෂයෙන්ම අපිට මේ අද නිල්පැහැයෙන් පේන්නේ 1967 දින 6 යුද්ධය වෙන කලින් ඊශ්‍රායලය හැබැයි යුද්ධය අවසන් වෙනකොට ඊශ්‍රායලය සමත් වෙනවා මේ සම්පූර්ණ සයිනායි කලාපය සහ ගෝලන් 6 අත්පත් කරගන්න. මේ යුද්ධය ආරම්භ කරන අරාබි ලීගය නමුත් උන් බරපතල පරාජයකට පත් වෙන දින 6කින් පස්සේ ඊශ්‍රායලයේ අති. ඉතින් මේ යුද්ධයෙන් පස්සේ 1967 යුද්ධයෙන් පස්සේ අරාබි රටවල් පරාජය වුණා. ඔවුන් බලාගෙන හිටිය හැමතිස්සෙම පරිගැනීමක් අවශ්‍යයි කියලා. මොකද ඊශ්‍රායල් වල කිසිම බලාපොරොත්තු වෙන්නේ නැහැ කුඩා රාජ්‍යයක්, කුඩා ජනගහනයක් එක්ක ඔවුන්ව පරාජය කරයි කියලා. නමුත් පරාජයටපත් කරා. ඉතින් එහෙම තත්ත්වයක් තියදී 1967 ඉඳලා අඛණ්ඩව 1969 වෙද්දී 1970 වෙද්දී යම් යම් ආකාරයකට වෙඩිහුවමාරු සුළු යුදමය තත්ත්වයන් පැවතුණා මේ කරා. ඒ ආරම්භ වෙන්න නායකත්වයේ දීපු ප්‍රධාන දෙන්නේ තමයි අපිට මේ ඡායාරූපවල දකින්න තියෙන්නේ. ඒකේ තමයි ඊජිප්තුවේ අබ්දුල් ගමාල් නසාර්ගේ පාලනයෙන් පස්සේ බලයට පත් වෙච්ච පුද්ගලයා අන්වර් එල් සදාත්. ඒ වගේම මෑත කාලේ සිරියා පාලනය බිඳ වැටෙනවා බෂර් අල් අසාද්. ඉතින් බෂර් අල් අසාද් නෙමෙයි අතරම සිරියාවේ අසාද් පාලනය ආරම්භ කරන්නේ හාෆිස් අල් අසාද් ඔහුගේ පියා. ඉතින් වසර 50කින් පස්සේ තමයි බෂර් අල් අසාද් පාලනය මේ මෑතකදී බිඳ වැටෙන්නේ. ඉතින් ඒ කාලේ හාෆිස් අල් අසාද් බලයට ඇවිල්ලා ඉතාම කෙටි කාලයක් සිරියාවේ ඔහු ඊශ්‍රායල් විරෝධී අදහස් දරපු ඉතාමත්ම ඒ කාලෙක විදිහට රට පාලනය කරපු කෙනෙක්. ඔහුටත් අවශ්‍ය වුණා 1967 යුද්ධයේ පරාජය පණිය ගන්න. හැබැයි මේ වෙලාවේ ඊශ්‍රායලයේ සම්පූර්ණම වෙනස් මතයක තමයි හිටියේ. ඊශ්‍රායලට අවශ්‍ය වුණේ ඕනර කලින් අත්පත් කරගෙන තිබ්බ යුද ජයග්‍රහණයෙන් උන් අත්පත් කරගෙන තිබ්බ කලාප නැවත අරාබි රටවලට ලබා දීලා විශේෂයෙන්ම සයිනායි කලාපය ඊජිප්තුවට ලබා දීලා ඔවුන්ට අවශ්‍ය වුණා ඊජිප්තුවත් එක්ක නෝමලයිසේෂන් එක. එහෙම නැත්නම් සාම ක්‍රියාදාමයකට ගමන් කරන්න. නමුත් මේ නායකයෝ දෙන්නා තිබ්බේ වෙනස් සැලැස්ම. 1973 යුද්ධයට පසුබිම ඒ විදිහට නිර්මාණය වෙද්දී ඒ කාලේ ලෝක දේශපාලනය කොයි වගේද කියන එකත් දැන ගැනීම ඉතාම වැදගත්. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමානයේ ලෝකේ විශාලම තෙල් නිෂ්පාදකයා විදිහට තමයි අපි අඳුරගන්නේ. නමුත් ඒ කාලේ වල ඇමරිකා එක්සත් ජනපදයේ තෙල් නිෂ්පාදකයෙක් විදිහට කටයුතු කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඔවුන් සම්පූර්ණයෙන්ම යපුනේ මැද පෙරදිග තෙල් වලින්. ඒ නිසා මැද පෙරදිග පාලනයේ පුළුවන්කම තිබුණා ඇමරිකා එක්සත් ජනපදයේ සම්පූර්ණ තෙල් සැපයුම් අවසන් කරන්න. මේක තමයි ලෝක දේශපාලනය එහා මෙහා කරපු සුවිශේෂීම සිදුවීම. විශේෂයෙන්ම ඊශ්‍රායලයට සහයෝගයක් ලබා දුන්න මිලිටරි මේ වශයෙන් අරාබි ලීගයට පුළුවන්කම තිබුණා බටහිර රටවලට ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර රටවලට තෙල් සැපයුම සම්පූර්ණයෙන් අත්හිටුවා. ඊට අමතරව ලෝක දේශපාලනයේ කාලේ රටවල් දෙකක් අතර බලහඳුරු දෙකක් අතර බෙදලා තිබි. විශේෂයෙන්ම රිචඩ් නික්සන් ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වය ලබා දෙද්දී ඇමරිකාව ධනවාදී කඳවුරු නායකයෙක් විදිහට අනෙක් කඳවුරු නායකත්වයේ දුන්නේ සෝවියට් රුසියාව. ඉතින් ඒ කාලේ සෝවියට් රුසියාව පාලනය කරේ ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්. ඉතින් ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් ඇත්තටම අරාබි ලීගයේ රටවල දිගින් දිගටම මිලිටරි ආධාර කරගෙන හිටියා. ඔවුන්ට කොහෙන්වත් ප්‍රෙෂර් එකක් තිබෙන්නේ නැහැ මිලිටරි ආධාර ලබා දීම නවත්තන්න කියලා. ඒ ප්‍රෙෂර් එක තිබ්බේ බටහිර රටවල. ඒ නිසා ඊශ්‍රායලට ආයුධ ලැබීම යම් මට්ටමකට සීමා සහිත වුණා බටහිර රටවල. නමුත් අරාබි රටවල එහෙම නැත්නම් ඊජිප්තුව සිරියාව ඇතුළු රටවලට සෝවියට් රුසියාව ආයුධ ලැබීමට කිසිම බාධාවක් ඇති වෙලා තිබෙන්නේ නැහැ. ඉතින් මේ සංකීර්ණ කාල පරාසයක් තුල ලෝකයේ භූදේශපාලනයේ හසුරුවපු සුවිශේෂී චරිතය තමයි හෙන්රි කිසිංගර් කියන රාජ්‍ය ලේකම්වරයා. ඔහු රිචඩ් නික්සන් ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තියේ මේ රාජ්‍ය ලේකම්වරයා. ඔහුට අවශ්‍ය වුණා සෝවියට් රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ අතර හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන යන්න. ඉතින් මේක තමයි ඒ කාලේ තිබ්බ ලෝක දේශපාලනයේ තත්ත්වය. ඒ එක්කම අපිට ඔබට මේ මෙතන පේන දර්ශනයෙන් පේන අපි කලින් කිව්ව සෝවියට් රුසියාව ආයුධ ලබා දෙනවා ඊජිප්තුවට කියලා. ඉතින් ඊජිප්තුවට පුළුවන් වුණා 1967 ඒගොල්ලන්ට තිබ්බ බරපතල ගැටලුව තමයි ඒගොල්ලන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති ඊතරම් දියුණු මට්ටමක තිබුණේ නැහැ. නමුත් 1973 වෙනකොට ඊජිප්තුවට පුළුවන් වුණා සෑම් ඩිෆෙන්ස් සිස්ටම්ස් වලින් ඒගොල්ලන්ට අම්බ්‍රෙල්ලා එකක් එහෙම නැත්නම් ආවරණයක් හදාගන්න ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර වලින් ඊජිප්තුවේ තියෙන මිලිටරි ටාගට්ස් ආරක්ෂා කරගන්න ඒගොල්ලන්ට හැකියාවක් ලැබුණා.
ඉතින් මේ වෙලාවේදී ඊශ්‍රායල නායකත්වය ලබා දෙන සුවිශේෂී චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ඊටම පරිණත දේශපාලන නායිකාවක් වෙච්ච ගෝල්ඩා මායර්. ඊට අමතරව ආරක්ෂක අමාත්‍යවරයා විදිහට අර සුප්‍රකට මොෂේ දෑන් එහෙම නැත්නම් 1967 යුද්ධයේ ජයග්‍රාහීව නියම කිරීමට සමත් වෙන සේනාධි නායකයා මොෂේ දෑන් තමයි ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්නේ. ඉතින් මේගොල්ලෝ ගොඩක්ම මේ යුද්ධයට ඉතාම දින කිහිපයක් සති කිහිපයක් තියදී මේගොල්ලන්ගේ අරමුණ වෙලා තිබුණේ සාමකාමීව ප්‍රශ්න විසඳ ගැනීම. හැබැයි ගෝල්ඩා මායර් සහ මේ ඊශ්‍රායල් රජයට පැහැදිලි ඉලක්කයක් තිබුණා. අගමැතිණිය ගෝල්ඩා කිව්වා සාකච්ඡාවලට එනවා නම් ඔවුන්ට පුළුවන් මේ සයිනායි කලාපේ නැවත ලබා දෙන්න. හැබැයි මිලිටරි මේ වශයෙන් ඕගොල්ලෝ අපිට ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙනවා නම් ඔයගොල්ලන්ට කිසිම අවස්ථාවකදී මිලිටරි බලය යොදවලා ඊශ්‍රායලයේ අත්පත් කරගත්ත භූමිය නැවත ලබා ගන්න පුළුවන් කමක් නැහැ කියලා. ඇය ඒ දේශපාලන ආස්ථානයේ ඊටම තරයේ විශ්වාස කරනවා. ඔක්තෝබර් 6 වෙනිදා විශේෂී වෙන්නේ අතන මේක හැම අවුරුද්දම ඔක්තෝබර් 6 වෙනිදා යෙදෙන දිනයක් නෙමෙයි. මේ දිනේ තීරණය වෙන්නේ හීබ්‍රු කැලෙන්ඩරේ පදනම් කරගෙන. දැන් ඔබට පේනවා 1970 යොම් කිපුර තිබිලා තියෙන්නේ ආරම්භ වෙන්නේ ඔක්තෝබර් මාසේ 9 වෙනිදා. 1971 දී ඒක ආරම්භ වෙලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ 28 වෙනිදා. ඒ වගේ 1973 වෙද්දී යුදෙව් කැලෙන්ඩරය යන ඔක්තෝබර් මාසේ 5 වෙනිදා තමයි යොම් කිපුර ආරම්භය සිද්ධ වෙන්නේ. ඔක්තෝබර් 5 සිට 6 දක්වා වෙන මේ කාල සීමාව යොම් කිපුර දිනේ යුදෙව් ජනතාවගේ සුද්ධ වූ දිනයක්. මේ ප්‍රහාරය ස්ථාන දෙකකින් ප්‍රධාන වශයෙන් එල්ල වෙනවා. විශේෂයෙන්ම ඊජිප්තු ෆෝසස් තමයි මේකේ ඉතාම බරපතල විදියට ප්‍රහාර එල්ල කරන්නේ. මොකද ඔවුන් ප්‍රමාණාත්මක විශාල හමුදාවක්. ඉතින් මේ ප්‍රමාණාත්මක විශාල හමුදාව මෙන්න මේ කලාපය ඔබට පේන. අපි කිව්වා 1967 යුද්ධ අවසන් වෙද්දී තිබ්බ දේශීමා තමයි මේ තියෙන්නේ. සුවස් ප්‍රදේශයේ සුවස් ඇල ඇතුළු මේ කලාපේ ඉඳලා ඊජිප්තු හමුදාව තමයි යුද ටැංකි සහ ලක්ෂයකට අධික හමුදාව අරගෙන ප්‍රහාර එල්ල කරගෙන ඉදිරියට එන්න ගත්තා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඊජිප්තු හමුදාව මෙහෙම ප්‍රහාර එල්ල කරගෙන ඉදිරියට එද්දී ඔවුන්ට ගුවන් ප්‍රහාරය එල්ල කරන්න හැකියාවක් ඊශ්‍රායලට තිබුණේ නැහැ. සෑම් මිසයිල් ආවරණයක් මෙතන නිර්මාණය වෙලා තිබුණ නිසා. ඒ ගුවන් ආරක්ෂාවත් එක්ක ඒ සපෝට් එකත් එක්ක ඊජිප්තු පාවල හමුදාවට පුළුවන් වුණා ක්‍රමානුකූලව ඉදිරියට එන්න. අනෙක් පැත්තෙන් ඊටම බරපතල තත්ත්වයක්. සිරියාව යුද ටැංකිය අරගෙන ඔවුන්ගේ හමුදාවත් එක්ක මෙන්න මේ ගෝලන් හයිට්ස් කලාපයේ ඉඳලා ඊශ්‍රායලට ප්‍රහාර දෙන්න කටයුතු කරා. හැබැයි මෙතනදී අස්ත්‍රශීලයේ තිබුණේ කලින් යුද්ධයේ පාර්ශ්වකාරයෙක් කියලා තිබ්බ ජෝදානය මේ යුද්ධයට ඍජුව සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසා ඊශ්‍රායලට මෙන්න මේ විශාල දේශ සීමාව තුළ යුද්ධයක් ගොඩ නැගුණේ නැහැ. යම් හේකින් ජෝදානය ප්‍රහාර දෙන්න සූදානම් වුණා නම් මෙන්න මේ කලාපය තුලින් ඔවුන් ඍජුව පහර දුන්නා නම් ඊශ්‍රායලට යුද පෙරමුණු තුනකින් සටන් කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ වෙලාවේ ඊශ්‍රායලට යුද පෙරමුණු දෙකක් එක්ක විතරක් සටන් කරන්න ලැබීම අස්වැසිල්ලක් වුණා. මේ පොඩි වෙලාවේදී ඊශ්‍රායලට යම් යම් දේවල් ටිකක් කරන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ඒගොල්ලන්ට සිද්ධ වුණා තමන්ගේ භූමිය ආරක්ෂා කරගන්න. මුලින්ම සෙබළුන් ඒකරාශී කරගන්න ඕනේ. මොකද මේක උන්ගේ නිමාන දවසක් උන්ට සිද්ධ වෙනවා හැකි ඉක්මනින් සෙබළු ඒකරාශී කරගෙන ආරක්ෂක සටනකට සූදානම් වෙන්නේ. ඊළඟට තමයි IDF එක තිබ්බ පළවෙනි ත්‍රෙට් එක තමයි සිනායි වල ඉඳලා එන ඊජිප්තු හමුදාවට වැඩිය Tamanට ආසන්නයේ එන සිරියාව ගෝලන් හයිට්ස් වලින් එල්ල කරන ප්‍රහාරය. ඉතින් ඕන ඒ නිසා වැඩි අවධානයක් යොමු කරා ගෝලන් හයිට්ස් වල එල්ල වෙන ප්‍රහාරයට මුහුණ දෙන්න. ඒ බිඳවැටෙමින් තිබුණු චිත්ත ධෛර්යය නැවත නගා සිටුවන සමත් වෙච්ච සටනක් විදිහට අපිට The Valley of Tears යුද්ධය හඳුනා ගන්නවා. The Valley of Tears කියන්නේ ලෝකයේ යුද්ධ ටැංකි ඉතිහාසයේ ඉතාමත්ම සුවිශේෂී යුද්ධයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද ඊශ්‍රායලට ඉතාම අඩු සම්පත් ප්‍රමාණයක් තමයි ගෝලන් හයිට්ස් වල තිබුණේ. විශේෂයෙන්ම ඔවුන්ට යුද ටැංකි තිබුණේ 80වත් 100ත් අතර ඉතාම පොඩි ප්‍රමාණයක්. හැබැයි සිරියාව අනෙක් පැත්තේ යුද ටැංකි 500කට අධික ගෝලන් හයිට්ස් වලින් ඇතුල් කරලා තිබුණා. ඒ 500 නවත්තන්න ඊශ්‍රායලට තිබුණේ 100කට වඩා අඩු යුද ටැංකි ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලට අවාසි සාගත තත්ත්වය තමයි ඒ යුද්ධයේදී නිර්මාණය වෙලා තිබුණේ. මේ සිටියේදී අපිට පේනවා මේ තියෙන්නේ සිරියානු කොටස, මේ තියෙන්නේ ඊශ්‍රායලයි කොටස. නිල් පැහැයෙන් දැක්වෙන්නේ ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා සටන් කරන ස්ථාන, රතු පැහැයෙන් පෙන්වන්නේ සිරියාව පහර දෙමින් ඉදිරියට එන ස්ථාන. සියලුම දෙනා හිතුවා ඊශ්‍රායල මේ සටනේ පරාජය වෙයි කියලා. නමුත් The Valley of Tears අවසන් වුණේ ඊශ්‍රායලයේ ජයග්‍රහණය කරමින්. විශේෂයෙන්ම ඔවුන්ට පුළුවන්කම ලැබුණා 500කට අධික සිරියානු යුද ටැංකි විනාශ කරන්න. ඒ වගේම තමන්ට අහිමි වීමට නියමිතව තිබුණු කොටස් නැවතත් ආරක්ෂා කරගෙන සිරියානු හමුදාව ආපස්සට තල්ලු කරන්න සමත් වුණා ඊශ්‍රායලයේ හමුදාව පිළියෙල. ඕනෑම අර්බුදකාරී අවස්ථාවක සියලුම දේවල් අපට අවාසනාවක තියෙද්දිත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක වුන් මේ සටනේදී ඔප්පු කරලා පෙන්නනවා. ඔක්තෝබර් 11 සහ 12 වෙනිදා මෙන්න මේ කාලය තුල ඇමරිකා එක්සත් ජනපදයේ ඓතිහාසික තීරණයක් ගන්නවා ඊශ්‍රායලයට ආධාර ලබා දී යුතුයි කියලා. මොකද ඔවුන් දකිනවා ඊශ්‍රායලයේ සටන් කරනවා ඉතාම අඩු යුද ටැංකි ප්‍රමාණයක්. 5ට 1ක අනුපාතයකින් ඔවුන් සටන් කරනවා. ඔවුන්ට සියලුම දුෂ්කරතාවයන්දී ඔවුන් සටන් කරන එක දැකලා ඔවුන් එයා ලිෆ්ට් කරනවා
ඔක්තෝබර් 11 13 මේ කාලය තුල. ඒ වගේම මේකෙදි තවත් වැදගත් දෙයක් සිද්ධ වෙනවා. ඔක්තෝබර් 14 15 16 මෙන්න මේ කාල සීමාව තුල සිද්ධ වෙනවා දෙවන ලෝක යුද්ධයට පස්සේ සිදුවෙච්ච විශාලම යුද්ධ තැන්කි සටන. ඒක සිදු වෙන්නේ ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර. මෙන්න මේ සටන් සියල්ල සිද්ධ වෙන වෙලාවේදී රටේ දේශපාලන නායකත්ව විදියට ගෝල්ඩා මෙය අග්‍රාමාත්‍යවරිය ජනම යුද්ධ පෙරමුණට මොෂේ ඩයන් සහ අනිකුත් ජෙනරල්වරුන් එක්ක සෙබළුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීම සඳහා ඉතින් මෙන්න මේ අවස්ථාවේදී විශාලම ටෑන්ක් බැටල් එක සාර්ථකව අවසන් කරගන්නට ඊශ්‍රායලට පුළුවන්කම ලැබෙනවා. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඊජිප්තු හමුදාවට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල ගන්න සමත් වෙනවා ඒරියල් ෂැරොන් කියන ඊශ්‍රායල් සෙන්පතිය. විශේෂයෙන්ම ඔහු සහ ඊශ්‍රායල් හමුදා නායකත්වයේ දකිනවා මෙන්න මේ සිනායි කලාපයේ තුල පොඩි අඩුපාඩුවක් තියෙනවා. විශේෂයෙන්ම ඊජිප්තුවේ ඩිෆෙන්ස් ලයින් එක දිහා අපිට බලාගෙන යද්දී පේන දෙයක් තමයි මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසේ තියෙන පොඩි ગેප් එකක්. මෙන්න මේ ગેප් එක හඳුනගෙන ෂැරොන්ගේ හමුදාව සමත් වෙනවා ප්‍රහාර එල්ල කරගෙන ඊජිප්තුව තුලට ගමන් කරන්න. ඔන්න මේකෙන් පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වුණා මේ සෑම් සයිට් විනාශ කරන්න. ඒ නිසා ඊශ්‍රායලි ගුවන් හමුදාවට යම් කිසි අස්වැසිල්ලක් ලැබෙනවා. මේ ප්‍රහාරේ තවත් බරපතල දෙයක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම තර්ඩ් ආර්මි එක එන්සර්කල්මන්ට් එකක් වෙන එක. විශේෂයෙන්ම ඊජිප්තුවේ තියෙන ප්‍රබල හමුදා බලය ඇණියක් සම්පූර්ණයෙන්ම වටලන්නත් මේ ඊශ්‍රායල් හමුදාවට මෙන්න මේ යුද්ධමය අවස්ථාවවලදී හැකියාව ලැබෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක බරපතල හානි සිදුවීම, ඒ වගේම ඊජිප්තු හමුදා විශාල වශයෙන් යටත් වීමට සිදුවීම, ඒ වගේම ජෙනරල් ෂැරොන් ඇතුළු හමුදා ඩිෆෙන්ස් ලයින් ඇතුළට විඳගෙන ගිහිල්ලා කයිරෝ වසරට ළඟා වී මෙන්න මේ වගේ දේවල් එක්ක ඒකට සිරියාවේ තත්ත්වය ගොඩාක් බරපතලයි. මොකද සිරියාවට තිබ්බ අවදානම සිරියාව මේ යුද්ධය ආරම්භයේදීම පරාජයටපත් වෙමින් තිබුණේ. දැන් වෙනකොට දමස්කස් නගරයටත් ඊශ්‍රායලි ගුවන් හමුදා ප්‍රහාර එල්ල ගන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ගෝලාන් හයිට්ස් වල ඩිෆෙන්ස් ලයින් එක ශක්තිමත් කරගෙන ඊශ්‍රායල් හමුදාව සිරියන් හමුදාව තව තවත් පල්ලෙහාට අල්ලු කරමින් ඉදිරියට යනවා. ඉතින් මේ සියල්ලත් එක යුද්ධයට නිශ්චිත අවසානයක් ලැබෙන්නට සියලු කරුණු කාරණා සම්පූර්ණ වුණා. ඒක තමයි ඔක්තෝබර් 24 වෙනිදා සිදු වෙන සටන් විරාමය. මේ සටන් විරාමයේ සිද්ධ වෙනකොට තියෙන සුවිශේෂීම දේ තමයි අපිට පේනවා ඊශ්‍රායලයට පුළුවන් වෙනවා ඔවුන් 1967 අත්පත් කරගත්ත සයිනායි කලාපය, ඒ වගේම ගෝලාන් හයිට්ස් කලාපය අත්පත් කරගන්න. ඉතින් මේ සියලුම සාධක එක්ක තමයි සීස්ෆයර් එකක්. එහෙම නැත්නම් සටන් විරාමයකට ඔවුන් ගමන් කරන්නේ. ඒ වගේම ඔබට වෙනවා ඊජිප්තුව යම් මට්ටමක භූමි ප්‍රමාණයක් අත්පත් කරගත්තත් ඔවුන් බලාපොරොත්තු වෙච්ච යුද්ධමය ජයග්‍රහණයක් ලබන්නට බැරි වෙනවා. ඒ වගේම ඔවුන්ට සිද්ධ වෙනවා ඔවුන්ගේ තුන්වෙනි හමුදාව නැත්නම් තර්ඩ් ආර්මි එක ආරක්ෂා කරගන්න සටන් විරාමයකට එකතු වෙන්නේ. ඊජිප්තුව සහ ඊශ්‍රායල අතර ඍජු සාකච්ඡාවක් ඇති පළවෙනි අවස්ථාව තමයි මෙන්න මේ සටන් විරාමය. විශේෂයෙන්ම මේ සාකච්ඡාව ඇති වෙන්නේ ඊජිප්තු හමුදා නිලධාරීන් සහ ඊශ්‍රායල් හමුදා නිලධාරීන් අතර සටන් විරාමය සම්බන්ධයෙන්. මේක ඓතිහාසික අවස්ථාවක්. මොකද ස්ටේට් ඔෆ් ඊශ්‍රායල් කියන වචනය ඍජුවම කියන සාමාන්‍යයෙන් මේගොල්ලෝ ඊට කලින් ඊශ්‍රායල් රටක් විදිහට ඊශ්‍රායල් නම කියන එක ප්‍රතික්ෂේප කරා, ඊශ්‍රායල් රාජ්‍යයක් විදිහට අඳුනාගෙන ප්‍රතික්ෂේප කරා. නමුත් අන්නෝරෙල සදාට ඉතිහාස පළවෙනි පාර සිද්ධ වෙනවා ඊශ්‍රායල් රාජ්‍යයක් විදිහට පිළි අරගෙන සටන් විරාම සාකච්ඡා ඍජු වුන් එක්ක සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් පස්සේ ඔය කර්ම 6කින් යුතු ගිවිසුමකට එකඟ වෙලා සටන් විරාමයක් ඇති කරගන්නවා. මේ ආක්‍රමණිකය විදිහට කටයුතු කරපු ඊජිප්තුව සිරියාව ප්‍රමුඛ අරාබි ලීගයේ ඉතාම විශාල හානියක් සිදු කරනවා. ඊට අමතරව තවත් සුවිශේෂී රටවල් කිහිපයක් විශේෂයෙන් මේ යුද්ධයේදී කියුබා වගේ රටවල් මේ යුද්ධයට සම්බන්ධ වෙලා තිබුණා. කියුබාව සෙබළු 180ක් මරන්නපත් වෙලා තිබුණා. ඊට අමතරව ඉරාක් සෙබළු, කුවේට් සෙබළු ඇතුළු විවිධ රටවල සෙබළු රසක් ඊශ්‍රායල් විරුද්ධව සම්බන්ධ වුණා. ඒ වගේම ඔවුන් බරපතල පරාජයකට පත් වෙන්නත් ඔවුන්ට සිද්ධ වුණා. නමුත් මේකෙදී ඊජිප්තුව ගත්තොත් එක පැත්තකින් ඊජිප්තුව සෙන්සිබල් විදිහට එහෙම නැත්නම් අපි කියනවා රාජතාන්ත්‍රික විදිහට ඔවුන් තේරුම් ගන්නවා ඊශ්‍රායලත් එක්ක දිගින් දිගටම සටන් කිරීමෙන් ඔවුන්ට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා ඊශ්‍රායලත් එක්ක සටන් කිරීමට එකඟ වීම පමණයි ඔවුන්ට සයිනායි ලබා ගැනීමට තියෙන එකම විකල්පය කියලා. ඉතින් ඒ නිසා ඓතිහාසික අවස්ථාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් විශේෂයෙන්ම ගෝල්ඩා මාය අග්‍රාමාත්‍යවරිය එක්ක අන්නෝරෙල් සදාත් මුණ ගැසෙනවා. ඔවුන් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන වීඩියෝ බලනකොට පේනවා ඔවුන් ඉතාම සමීපව ඔවුන්ගේ සම්බන්ධතාව වර්ධනය කරගෙන තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ සුවිශේෂීම ප්‍රතිඵලය ඊට වසර කිහිපයකට පස්සේ කැම්ප් ඩේවිඩ් කිවිසුම අත්සන් කිරීම මේක අත්සන් කරන්නේ බෙගින් සහ සදාත් කියන දෙපාර්ශ්වය. ඉතින් මේකෙන් පස්සේ ඊජිප්තු අරාබි ලීගයේ පළවෙනි රාජ්‍ය බවට පත් වෙනවා ඊශ්‍රායලයේ රටක් විදිහට අඳුරගන්න. ඉතින් ඒක ඊශ්‍රායලයට වගේම ඊජිප්තුවටත් ඉතාම සුවිශේෂී අවස්ථාවක්. යොමුකිපු යුද්ධය ගත්තොත් එක පැත්තකින් ඒක ඊශ්‍රායලයට රටක් විදිහට ලෝකයේ අරාබි රටවල් තුළ පිළිගැනීමක් ලැබිච්ච අවස්ථාවක්. ඕනෑම දුෂ්කර අවස්ථාවකදී ආරක්ෂා කරන්න පුළුවන් කියලා උන් ලෝකයට පෙන්නපු අවස්ථාවක්. ඒ වගේම සියලු දෙනාටම තේරෙනවා මේකට එක්තරා අන්දමකට ඩේවිඩ් vs ගොලියත්. එහෙම නැත්නම්
දාවිද් සහ ගොලායත් යෝධය අතර සටනක් වගේ. ඉතින් මේකෙන් පස්සේ ලෝක දේශපාලනයේ විවිධ වෙනස්කම් සිද්ධ වෙනවා. ඇමරිකාවේ ජනපදයේ, සෝවියට් රුසියාවේ, ඒ වගේම ඊශ්‍රායලයේ සහ මැද පැත්තේ. ඉතින් මේ වගේ තවත් සුවිශේෂී ඓතිහාසික සිදුවීමක් අරගෙන අපි නැවතත් ඔබ හමුවට එන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. අපි ඊළඟ වැඩසටහනේ හම්බෙමු.